සංස්කෘතික ගම්මානයක් කියන්නේ යම් කලාපයක හරි රටක සංස්කෘතික අංගයන් ප්‍රදර්ශනය කරන ස්ථානයන්නේ. ඒ කියන්නේ සමහර විට කෞතුකාගාරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංචාරක ආකර්ෂණය දිනාගත්තු ස්ථානයක් වෙන්නත් පුළුවන්. අද කවි තිසරු යනවා අල් ජසීරා අල් හම්රා හෙරිටේජ් විලේජ් එකට. මේ කවි තිසරු ඉබාගාතේ. ඇත්තටම මේ අල් ජසීරා ගම්මානේ අපි හිතුවේ නැති වුණාට අතීතයත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවනේ ඩුබයි කියන්නේ තෙල් එක්ක දියුණු වුණු රටක් කියලා. දැන් මේ තෙල් හොයාගන්න කලින් මොන වගේ ජීවිතයක්ද මේ ජනතාව ගත කෙරුවේ කියන ඇත්තටම මේ අතීතයේ සියවස් 17කට කලින් මේ ගම්මානේ මේ අරාබි ජනතාව මේ ගම්මානේ ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒහා බැඳුණු අතීතයක් තමයි මේ ගම්මානේට තියෙන්නේ. ඒ කියන්නේ තෙල් හොයාගන්න කලින් මේ ජනතාව මේ ගම්මානේ කොහොමද ජීවත් වුණේ මොන විදිහටද මේ ගෙවල් හදාගෙන තියෙන්නේ අන්න ඒ වගේ ලොකු අතීතයක් එක්ක පට බැඳෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ තමයි මේ දේවල් ටික අපිට ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන්. මෙතන සඳහන් වෙන ආකාරයට මේ ගම්මානේ මුස්ලිම් දේවස්ථානයේ තිබුණු ස්ථානය තමයි මේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නමුත් වර්තමානයේ වෙද්දී මෙතන මුස්ලිම් දේවස්ථානයක් නැහැ. හැබැයි අපිට දැක ගන්න පුළුවන් ඒ නටබුන්. මෙතනට ආවට පස්සේ මේ නටබුන් අපිට මෙතන ඇතුළට යන්න බෑ. මේ ස්ථානයේ ඉඳන් අපිට මේ දේවල් ටික තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අවුරුදු ගණනාවක් ඈතට යද්දී ඇත්තටම ලෝකයේත් එක්ක ගත්තාම හැම රටකම මේ වගේ සංස්කෘතික ගම්මාන තියෙනවනේ. ඉතින් ඩුබයි වලටත් මේ රසල් කයිම වලටත් මේ ගම්මානේ සාමාන්‍යයෙන් සංචාරකයෙක් විදිහට සංචාරක ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන් ගම්මානයක් විදිහට මම විශ්වාස කරනවා. මේ ස්ථානයට මට ආපුහම බලන්න පුළුවන් මේ ගම්මානයම. විශේෂයෙන්ම මෙතෙන්ට මට පේන්නේ මේ දේවස්ථානය මේ මුස්ලිම් පල්ලිය තිබුණු ස්ථානය තමයි මට දිස් වෙන්නේ. එතකොට ඔව් තව පැරණි ගොඩනැගිලි කීපයක්ම තියෙනවා. අපි මේ පැත්තට යමු. මොන වගේ ගොඩනැගිලිද කියලා බලන්න. මේ තියෙන්නේ මේ ජනතාව ජීවත් වුණු නිවසක්. හැබැයි මේක වර්තමානයත් එක්ක තමයි මේක හදලා තියෙන්නේ. මොන වගේ නිවාස තුලද මේ ජනතාව ජීවත් වුණා කියන්න පෙන්වන්න තමයි මේ නිවාස හදලා තියෙන්නේ. එතකොට මම පෙන්වන්නම් ඒ කාලේ ඉඳන්ම හැබැයි මේ වෙද්දී මේක දි รา පත් වේගන යනවා. මොකද අවුරුදු ගණනාවක් උඩදී හදපු ගෙවල්නේ මේ තියෙන්නේ. එතකොට මේ තමයි ඇත්තටම පැරණි නිවාසයක්. ඔයාලට බලා ගන්න පුළුවන්. එන්න මාත් එක්ක මම ඇතුළට යන්න. මේ තියෙන්නේ මේ තමයි තාම ඒ අතීතයේ ඉඳලා මේන පැරණි නිවාස.
මේ තියෙන්නේ මේ වෙද්දි විනාශයට පත්වුණු ගෙවල් කීපයක්. සාමාන්‍ය කොරල් ගල් ගෘහ නිර්මාණ ශිල්පයක් තමයි මේ ස්ථානයේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒකට කදිම උදාහරණයක්. මම මෙතෙන්ට ගියාම මේ තියෙන්නේ මේ බිත්තිවලට සම්බන්ධ වුණු පාෂාණ. මේ සාමාන්‍යයෙන් කොරල් පර වලින් තමයි මේ බිත්ති මේ නිර්මාණවලට යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු ගාණක් අතීත යන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම මේ ගම්මානේ වෙරළ බඩ තියෙන ගම්මානයක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ගෙවල් නිර්මාණය කරන්න මෙයාලා දායක කරගෙන තියෙන්නේ මේ වගේ කොරල් ගල් ඒ වගේම මුහුදේ තියෙන විවිධ පාෂාණ කොටස් තමයි මේ ගෙවල් නිර්මාණයට මොවුන් යොදාගෙන තියෙන්නේ. මම මේ ගෙයක් ඇතුළට යනවා නම් පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි දැන් මේ නගරය සංචාරකයන් විදිහට මේ විදිහට ආරක්ෂා කරගෙන මේක සංචාරකයන් වෙනුවෙන් බලන්න පුළුවන් පරිසරයක් හදලා දීලා තියෙනවා. හැබැයි මෙතනින් එහාට ඒ කියන්නේ මේ අල් ජසීරා අල් හම්රා කියන නගරේ තවත් පැත්තකට ගියොත් මේ වෙද්දි ජීවත් වෙන්නේ මේ රසල් කයිම කියන නගරේ සාමාන්‍ය රැකියාවල් කරන මිනිස්සුયો තමයි සාමාන්‍ය විලාවල අදටත් ජීවත් වෙනවා. මොකද අදටත් පැරණි විලා මේ අල් හම්රා නගරේ මේ අල් ජසීරා ගමේ අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේ ස්ථානය සුරක්ෂිත කරන්න ඩුබයි රාජ්‍යය ඇත්තටම ලොකු උත්සාහයක් දරනවා. ඒක සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් තව අවුරුදු 100ක් ගියත් ඒ පරම්පරා කීපයකට උනත් මේ සංස්කෘතික උරුමය බලාගන්න පුළුවන් වේවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේක දැන් වෙරළබඩ ගම්මානයන්නේ. එතකොට වෙරළබඩ ගම්මානයන් නිසා මේ ජනතාව අතීතයේ මුතු මත්ස්‍යයෙන් ඇල්ලී මේ කර්මාන්තයක්ද මේ ගම්මානය තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි ඒකත් කාලයත් සමගම ඒ කර්මාන්තය නැවතිලා තියෙනවා. ඊට පස්සේ තෙල් සොයා ගැනීමත් එක්ක මේ ගම්මානවල ජීවත් වුණු ජනතාව වෙනත් ප්‍රදේශවලට පදිංචිය සඳහා ගියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ගොඩක් අරාබි ජනතාව මේ වෙද්දි ජීවත් වෙන්නේ අබුඩාබි කියන, ඒ කියන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ අගනුවරනේ අබුඩාබි කියන්නේ. එතකොට මෙහි ජීවත් වුණු ජනතාව ගොඩක් සියලුම ජනතාව ඒ කාලෙ වෙද්දි අබුඩාබි අගනුවරට ගිහිල්ලා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ අල් ජසීරා අල් හම්රා කියන නම සාමාන්‍යයෙන් අරාබි නමක් නෙමේක. මේ නමේ තේරුම තමයි සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලටත් බලන්න පුළුවන් ඉතිහාසයත් එක්ක මේ ගම ගැන විස්තරයක් හොයලා බැලුවොත් මේකේ නමේ තේරුම තමයි රතු මුහුද. රතු මුහුද කියන තේරුම තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක වෙරළබඩ නගරයක් නිසා මේ නම පට බැඳුනදෝ කියලා විශ්වාසයකුත් තියෙනවා. කෙසේ නමුත් මෙතෙන්ට ආවට පස්සේ මේ ඩුබයි වල එක්තරා විදිහක සංස්කෘතියක් එහෙම නැත්නම් සම්ප්‍රදායක් මේ ඉතිහාසය ගැන ඔයාලට බලන්න ආසාවක් තියෙනවා නම් මේ ගම ඇතුළට ආවොත් බලා ගන්න පුළුවන් මේ ජනතාව අතීතේ කොහොමද ජීවත් වෙලා තියෙන්නේ, මොන වගේ ජීවන රටාවක්ද මෙයාලා පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.